පිළිකා රෝග ගැන කතා කරද්දී දැන් කුඩා ළමයෙක් ඒ වගේම තරුණ අවදිය වැඩිහිටි මේ වයස් භේදයකින් තොරව පිළිකා රෝගය දැන් සමාජයේ පැතිරලා ඉවරයි. මේ පිළිකා රෝගයට ආයු ලිස් එකේ මොන වගේ ප්‍රතිකර්ම ක්‍රමද තියෙන්නේ? ඒවට ප්‍රතිකර්ම කරනවද? ඔව්. අපි පිළිකා වලටත් ප්‍රතිකාර කරනවා. මේ හැම දෙයකටම හේතුව අපත්‍ය ආහාර විහරණ. අද අපි කන ආහාර පාන ගොඩක් වෙලාවට පිළිකා ඇති කරන්න හේතු වෙනවා. ඒ කියන්නේ අපිට කාටවත් චෝදනා කරන්න බෑ. හැබැයි අපි බුද්ධිමත් වෙන්න ඕනි. අපි කොහොමද කන්නේ බොන්නේ? අපි මොනවාද කන්නේ බොන්නේ කියන එක තෝරලා කන්න බොන්න. ඒක තමයි ඔය ඒ හේතුව හින්දා තමයි සමාජයේ පිළිකා වැඩි. ඒ කියන්නේ වයස් සීමාවක් නෑ. වයස් ભેදයක් නැතුව පිළිකා රෝගීන් අපිට දකින්න පුළුවන්. ඉතින් අපි ඇත්තටම පිළිකා රෝගීන් ප්‍රතිකාර කරනවා. ප්‍රතිකාර ක්‍රමවේදයන් තියෙනවා. ඒක කර්මජ පැත්තට වැඩි බරක් තියෙනවා කලින් මම කිව්වා වගේම. නමුත් ඒ අවදාළ පුද පූජා ඒවත් එක්ක අපි ප්‍රතිකාර ක්‍රමය කරනවා. ඊළඟට සාමාන්‍ය නිරෝගී පුද්ගලයෙක්ට ඒ විදිහට රෝගී නොවෙන්න අවශ්‍ය ක්‍රියාමාර්ගත් අපි ගන්නවා. කියන්නේ ඒකට අදාළව ප්‍රතිකාර ක්‍රමත් අපි සකස් කරලා තියෙනවා. දැන් පිළිකා රෝගය ශීර්ෂයක් සුව කරන්න පුළුවන්ද? ටිකක් දරුණු රෝගයක් පිළිකාව කියන්නේ. නමුත් අපිට සෑහෙන දුරට සුව කරන්න පුළුවන්. හැබැයි හඳුනා ගන්න පරක්කු වුණොත් අපේ ලොකු ඉන්ද්‍රියන් වලට හානි කරලා තිබුණොත් ඇතර ගැටලු තියෙනවා. හැබැයි කලින් අඳුනගත්තොත් කලින් අපි ළඟට ආවොත් අපිට සුව කරන්න පුළුවන්.